ඔයා මොනවා කරත් ඔයා ආස දෙයක් කරන්න. එච්චරයි. ඔයා මොනවා කරත් ඔයා ආස දෙයක් කරන්න. එච්චරයි. ඔයාට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් ඔයාගේ ජොබ් එක හැටියට කරන්න. ඒතර ඔයා ආසාවෙන් කරන එක ඇතුලේ ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සල්ලි නැතුව කරන්න බෑ දේවල්. ඉතින් ඔයා කොච්චර ආස වුණත් ඒකෙන් ඔයාට ජීවත් වෙන ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැත්නම් ඒක කරන් යන්න බැරි වෙනවා. ඒතර සල්ලි හම්බ වෙන ඔයා ආස දෙයක් තෝරගන්න. ඒක තමයි වැඩි. ඒතර ඔයා ආස දෙයක් තියෙනවා. නමුත් ඒකේ සල්ලි හම්බ කරන්න බෑ. එහෙමනම් ඒක ඔයා විනෝදාංශයක් වශයෙන් තියාගන්න. ඔයා කිසිසේත්ම ආස නැති දෙයක් සල්ලි හම්බ වෙන නිසා කරන්න එපා. ඒක කරන්න වෙන්නේ නැහැ. ඒ සල්ලි හම්බ වෙන්නත් ඕනේ. ඔයා ආස වෙන්නත් ඕනේ. ඒතර ඔයාට ඔයා ගැන එස්ටිමේට් එකක් ඇති. ඔයාට මොනවද පුළුවන් කියලා ඔයාට අදහසක් ඇති. නැත්නම් ඒක පොඩ්ඩක් හිතලා විභාගය ඉවරලා කල්පනා කරලා බලන්න ඔයාට මොනවද පුළුවන් කියලා. අර හැමදාම කියන්නේ මට එන්ජිනියරින් බෑ. ඒකම ඉතා හොඳින් දාන්න. ඒ කියන්නේ ඒතකොට මම එන්ජිනියරින් ගියයි කියලා හෙව්වොත් මට කියන්න තියෙන්නේ නැත්නම් මට මරණකම් බැනුම් අහන්න වෙනවා මේ එන්ජිනියර් සිලෙක්ට් වෙලා මේ ඇයි ගියේ නැත්තේ කියලා. මට නොයා ඉන්න තිබ්බනම් හොඳයි. ඒ කියන්නේ අද වගේ මට හිතෙනවා නම් මම නොයා ඉන්නවා. නමුත් ඒ වෙලාවේ මට එහෙම දුන්නා මං ගියා ඒකෙත්. ඒ මම එන්ජිනියරින් යන්න කලින් පවම දන්නා මට එන්ජිනියරින් බෑ කියලා. ඉතා හොඳින් මං දන්නවා. يعني එන්ජිනියර් කෙනෙකුට තියෙන්න ඕන. يعني එන්ජිනියරින් ජොබ් එකක් කරලා කරන්න නම් ඒක සම්බන්ධව වාට එහෙම කුතුහලයක් තියෙන්න ඕනේ. ඔය අපේ හසලංකේම ඔය ලංකාවේ මේ හෙල්ත් මිනිස්ට්‍රි එකේ හොස්පිටල් ඩිසයින් එකක් එහෙම කරා. එයා ස්ට්‍රක්චරල් එන්ජිනියරින් කරලා තියෙන්නේ. දන්නවට ෆස්ට් ක්ලාස් එකක් තියෙන එකෙක් කිලෝ. මේ ප්‍රොජෙක්ට් එක බාරව හිටියේ මිනිහා. ඒ කියන්නේ මොකක් හරි යුනිසෙෆ් හරි මොකක් හරි ෆන්ඩ් කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒත් උට ඒ උණ තියෙනවා. ඌ ගන්න නැහැ කියලා මම දන්නේ නැහැ. ඌගෙන් අහන්න. මට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මට අවංක එහෙම තේරෙන්නේ නැහැ. මට පුළුවන් මේක තමයි. මේ කීහොර එක තමයි මට පුළුවන්. හරි ආසාවෙන් ටොක්ස් දෙදී ඉන්න. ඒක තමයි මේ කරන්නේ. සීරියස් මං කියන්නේ. ඒ කියන්නේ ටොක්ස් දීලා කරන්න පුළුවන් ජොබ් මොනවද තියෙන්නේ? දේශපාලන කරද. නැත්නම් නිවේදනය කරද. නැත්නම් උගන්වන්න පුළුවන්. වෙන මොකුත් නෑ ලංකාවේ. දේශපාලන කරන්නත් අදහක් තිබ්බ කාලයක්. නමුත් දැන් අදහක් නෑ එහෙම. මේ නිවේදකෙක් වෙන්න එක කරදරයි ඒක ලොකුට හල්ලි හම්බෙන්නේ නෑ ඒක ඇත්තට. ඒතකොට මම මේකට එනවා. එහෙම තමයි මේක වෙන්නේ ඇත්තට. ඒතර ඔයාට මේ පුළුවන් දේවා හොයාගන්න. මොනවා හෝ කියන්නේ මගේ මොනවා හෝ ආදර්ශයක් ගන්න තියෙනවා නේ මාසාර ගන්න තමාව. එහෙම ගන්නවා නම් ගන්න තියෙන එකම දේ තමයි මම එහෙම විශේෂයක් කියවන්න මුකුත් තියෙන එකක් නෙවෙයි. එහෙම කිසිදු විශේෂයක් කියාවක් නෑ මට. මම එන දක්ෂ උන් එක කැම්පස් එකේ ඉඳලා තියෙනවා. මාර දක්ෂ උන් එක. උන් අද මාර තැන්වල ඉන්නේ. මට එහෙම හැකියාවක් මුකුත් නෑ. එහෙම කිසිම දෙයක් සම්බන්ධයෙන් මට අර ඕඩිනරි හැකියාවක් තමයි ජෙනරල් හැකියාවක් තමයි මට තියෙන්නේ. මම කරන වැඩේ අර ක්‍රමානුකූලව දිගටම දියුණු කරගන්න උත්සාහ කරනවා සම මම ඕනෑම තප්පරයක වෙනස් වෙන ලෑස්ති. මගේ ක්‍රමය කියලා එකක් නැහැ මට. මගේ ක්‍රමය කියලා එකක් තියෙනවා. නමුත් ඒක හරියන්නේ නැත්නම් ඒක මට වෙනස් කරගන්න මට පුළුවන්. මම මෙහෙම තමයි මම කියලා එහෙම එකක් මගේ නැහැ. මම ග්‍රස්තික නැහැ මම. ගොඩක් වෙලාවට අර මොකක් හරි ගමනක් යන්න තියෙන ප්‍රශ්නේ ඒකයි. මට ඒවා බෑ. මම එහෙම කැමති නැහැ. වගේ ලිමිට්ස් වගේක් අපි එළියෙන් දා ගන්නවා. ඒ වයින් කරන්න. වැඩේ වෙන්න ඕන විදිය හිතන්න. හිතලා ඉවරලා ඒක හරියට කරන්න. ඒතර ඔයා ඒ වැඩේට ආස වෙන්න ඕන.